ස්විච් එක 8:40ට පටන් ගත්තේ. දැන් බලාපොරොත්තු වුණාට වැඩිය පිරිසක් ඇවිල්ලා දැන් ලොකු බාධාවක් තියෙනවා. එකක් මේ YouTube කරන මාධ්‍ය කරන අය සහ කැමරා අරගෙන ඇවිල්ලා ඊයේ මම හිතන්නේ ප්‍රවෘත්ති දැක්කනම් ජයසිරි මහ බෝධිය ගාවත් ස්වාමින් වහන්සේලාට නිදාසේ ගමන් කරන්න බෑ. එතන ලොකු බාධාවක් වටේ ඉන්න ඇත්තටම වඳින්න ආපුවටත් බාධා වෙන පරිදි මේ මාධ්‍ය හසුරනවා කියලා විශාල බාධා වගේක් වුණා. ඊට පස්සේ අපි අද උදේ මේක පාලනය කරන්න කතා කරද්දී දඹුල්ලෙත් පොලිසියත් එක්කත් පොඩි ගැටලුම් ඇතුළු වුණා. දැන් මේ මෙතන ඉන්න ගමන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පොලිස්පතිතුමාත් අවස්ථා දෙකකදී කතා කළා මට WhatsApp group call අරන්. දැන් ස්වාමින් වහන්සේලාට ඇමරිකාවේ යනකම් කිසි ප්‍රශ්නයක් නැහැ පාඩුවේ ගියා. අපේ පුදුමාකාර විදිහට කරද දැන් මේ වෙනකොට අර ආලෝක මේ සුනකයාටත් අසනීප තත්ත්වයක් ඇවිල්ලා මේ ප්‍රතිකාර කරනවා අපේ පොලිස් නිලසුන කංශයෙන් ගිහිල්ලා ඉන්න ඇම්බියුලන්ස් එක්ක. ඉතින් අර කරදර වැඩි. ඉතින් සමහර ප්‍රදේශවල එනවුන්ස් කරලා කියලා තියෙනවා කියලා ආරංචි මේ සෙනගට එන්න කියලා එහෙම කියන්න ඕනේ නැහැ. දැන් දැනටමත් ඒක ලොකු කරදරයක් වෙලා තියෙන්නේ. ඒ නිසා පාරේ වම්පසින් ස්වාමින් වහන්සේලා වඩිනවා. එතකොට ඒ පැත්තෙම ඉඳගෙන ඒ කෙසෙල් කොළ අතුරන අයට සහ වඳින අයට කරදරයක් නැහැ. හැබැයි ස්වාමින් වහන්සේලාත් එක්ක හරියට ගමන් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක දැන් නැවතුවා. ඉතින් ඒ නිසා මේ කවුරු හරි එහෙම එන්න කියපු අය ඉන්නවනම් කරුණාකරලා කියන්න. බැලුවට කමක් නැහැ. ඒකට ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒගොල්ලන්ට එහෙම වුණොත් යන්න බෑ කියලා මේ ගමන. ඒතකොට අපි මේ බලාපොරොත්තු වෙච්ච කාර්ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැමෝම උදව් කරන්න හෙට පටන් ගන්නවා මේ අලු විහාරයෙන් උදේට ඊට පස්සේ අකුරණට එනවා දිවාහාරයට ඊට පස්සේ අලවතු ගොඩ හරහා මෙහෙන් කටුගස්තොට මහනුවර එහෙම හෙට දවසම හවස් වෙනකන් ගොඩක් රැ වෙන්නත් පුළුවන්. බලාපොරොත්තු වෙනවට වඩා කිලෝමීටර් 40 ගාණක් පයින් එන්න ඕනේ. සාමාන්‍යයෙන් පැයකට පැය 5ක කිලෝමීටරයක් මේ කිලෝමීටර් 5ක් විතර තමයි යන්න පුළුවන් පැයකට. එතකොට සෑහෙන හවස් වෙන්නත් පුළුවන්. අර වගේ බාධා වුණොත් සැරෙන් සැරේ නවත්තන්න වෙනවා. ඒ නිසා ඒකට උදව් කරන්න කියන ඉල්ලීමත් අවසාන වශයෙන් කරමින් ඔව් නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒක අරන්නේ ඒ ස්වාමීන් වහන්සේලා වෙනම වඩිනවා කියලා නේද තිබුණේ? ඔව් සර් වෙනම එනවා. නමුත් එනකොට අර එනවනේ ආරක්ෂාවට අරවට මේවට බල්ලත් එක සෙල්ෆි ගහන්නයි මේ අනවශ්‍ය දේවල්. ඉතින් මේ ඇත්ත කතාව මම මේ කිව්වේ ඒක දැන් හරි කරදරයක් වෙලා තියෙන්නේ පැරරල් යන්න. අයි දැන් මේක ලෝකෙම ප්‍රවෘත්ති වල යන්නේ හින්දා මූණ දාගන්න. ඉතින් පාලනය කරන්න ගියාම අනවශ්‍ය ගැටුම්. ඉතින් දැම්ම කිව්වේ දැන් මම දැන් කොහොමත් හෙට උදේට මම යනවා. මාධ්‍ය ගැන මම වැඩි මොකුත් කියන්නේ නැහැ. ඒක තමයි. ඔව්. අපිට මේ බලකඩුවට නේද අපිට ඉස්සෙල්ලාම බලකඩුව එන්නේ අපිට සම්බන්ධ නේ. වෙලාව දල වශයෙන් කීයද දැන් වෙනස් වෙලාද පොඩ්ඩක්? නෑ ඒක දැන් උදේට පටන් ගන්න වෙලාවත් එක්ක වෙනස් වෙනවා. දැන් අද උදේ 7ට පටන් ගන්න තීච් එක උදාහරණයකට 8:40 වුණ හින්දා නාවුල පාසලේ නෙමෙයි දිවාහාරේ ගත්තේ ඊට කිලෝමීටර් 8කට එහාන් දඹුල්ල පැත්තට වෙන්න පාසලක හදිස්සියෙම මේ දිවාහාරේ අතර සූදානම් කරගෙන හිටියත් එතන කරේ නෑ. අතන පොඩි පාසලක ගන්න උනා. ඉතින් ඒ වගේ වෙනස් වී වෙනවා ගරු මන්ත්‍රීතුමා. පටන් ගන්න වෙලාව හරියට උදේ 4ට පටන් ගත්තොත් ගේන්න පුළුවන් පාගමන ගැටලුවක් නැහැ. කොහමද අපේ ආයතන ඔක්කොම මේ සූදානම් වෙලානේ තියෙන්නේ නුවර? අපි ඒක ඉතින් ඒ විදිහට මෙතුමා කියන අදහසත් සැලකිලි